තලස් මම මෙන්න මේක සලකනවා ගුරු ගීතය කියවපු ඇත්ත ඇති කියවපු අයත් ඇති කියවන බලාපොරොත්තු වෙන අයත් ඇති වැඩි කතා නැති වෙන අප වීඩියෝ එකට මේක තියලා තියෙන චිංගිස් අයිත්මාන් රුසියන් ලේඛකයෙක් තමයි මේක ලියලා තියෙන්නේ. මේකම තව පොතක් තියෙන ජෙමිලා කියලා පොතක්. මේක පිටු 125ක පොතක්. මේක මම ගත්තේ නුගේගොඩ දුවිෂන් පොතලේ. මොකද මේ පොතේ කතානායකයාගේ නම දුවිෂන්. හරි ලස්සනයි. ඒ තැනට විශේෂත්වය තමයි තනිකර තියෙන්නෙම රුසියන් පරිවර්තන පොත් විතරයි. ඒ පොතේ තියෙන නුගේගොඩ ගුවන් පාලම අසල තමයි මීටර 100ක් විතර රත්නපුර පැත්තට මෙහා වෙන්න තමයි තියෙන මේ දුවිෂන් පොත්වල. ඉතින් ඔයාලට ගන්න පුළුවන් වෙන තැන් වලත් තියෙනවා. එතන විශේෂත්වය තියෙන රුසියන් පොත් විතරයි එතන තියෙන්නේ. ඊට පස්සේ මේකේ තවත් විශේෂත්වයක් තියෙනවා. මේ පොතේ පිටු 125ක මේ කෙටි කතාවක්. මේ මුල් පිටු 10 තියෙන හරිලා මේ පරිසරය ගැන තමයි තියෙන්නේ. මේක ස්ටෙප් කරන භූමි තියෙනවා වටේට. ඊට පස්සේ හරි ලස්සන කඳු වර්කරයක තියෙන ගම්මානය. මේක ඒ පැත්තට කියන්නේ අයිලරේ කියලා. අද අපි මෙහෙම කියන්නේ අර පාදිශීලිකන් කාර්යාලය වගේ. රුසියාවේ කියන අයිලරේ කියලා. මේ සාමාන්‍ය භාෂාව වෙනස්. මොකද පරිවර්තිත පොතක් මේක. ඊට පස්සේ මේකට ප්‍රධාන කතානායක දෙන්නෙක් ඉන්නවා මේ පොතේ. දුවිෂන් සාල්තිනයි. දුවිෂන් කියන්නේ සාමාන්‍යයෙන් තරුණයෙක්. ඔහු හමුදායේ වැඩ කරපු කෙනෙක්. ඊට පස්සේ අල්දිනයි කියන්නේ ඉතා දුප්පත් කෙල්ලෙක්. එයාට අම්මයි තාත්තයි නැහැ. නැන්දයි මාමයි යටතේ තමයි ජීවත් වෙන්නේ. නමුත් එයාගේ ජීවිතේ සම්පූර්ණ වෙනස් වෙනවා මේ අධ්‍යාපනය නිසා. නැත්තම් ඇය ඇඳපුවක් විතර ඉන්න හිටපු කෙල්ලෙක් තමයි මේ පොතේ. මම ඉස්සරහට ඒ ගැන කියන්නම්. මේ පොතේ හරි ලස්සන කතාවක් තියෙනවා. ඉතාම දුක්බර කතාව, හරිම සෙන්සිටිව්. ඒ වගේම හරි ලස්සනට මේ කතාව ඉවර වෙනවා. මොකද ඇය අන්තිමට මේ රුසියාවේ හොඳ තැනකට එනවා. ඒ වගේම ඇය විශ්වවිද්‍යාලයකට ගිහිලා ලොකු ආචාර්ය උපාධියක් ගන්නවා මේ කියන අල්තිනයි කියන ගෑන් ළමයා. නමුත් ඇය අන්තිමට ගම අමතක කරලා යනවා යන්න. ඊට පස්සේ මේකේ මුලින්ම දුවිෂන් මේ මුලින්ම ගමකට එනවා මේ ගුරු ගීතක මේ ගමට. මේ ගමට ඇවිල්ලා ඊට පස්සේ ළමයි එක්කවසු කරනවා. මොකද සාමාන්‍ය මේ ගමේ ගොඩම කට්ටිය කරන්නේ ගොවිතැන කරාට මෙයාලට අධ්‍යාපනයේ වටිනාකමක් තේරෙන්නේ නැහැ මේ ගමේ ඉන්න මිනිස්සුන්ට. මෙයාලා ඉස්ලාම මේ රැස්වීම සංවිධානය කරන දුවිෂන් මේකට කට්ටියම එනවා. මේ අල්තිනයිගේ මාමත් එනවා. එතනටම ඇවිල්ලා කියනවා මෙහෙම මම ඉස්කෝලයක් කරන්න යනවා. උගලන්ට සහයෝගයක් දෙන්න කියලා. නමුත් ගමේ කට්ටිය ඉච්චර කැමැත්ත දක්වන්නේ නැහැ. ඒ වගේ ඒ වෙලාවට ඊට පස්සේ දුවිෂන්ට එකට මල බැන. මොකද මෙයාලට කිව්න් දෙය තේරෙන්නේ නැහැ. ඊට පස්සේ සෝවියට් දේශයේ ඔහුගේ කබායෙන් ලියුමක් කරගෙන පෙන්නනවා. සෝවියට් සමූහාණ්ඩුවේ සිල් එකක් තියෙනවා ඒකේ. අනිවාර්ය ගමේ ළමයින්ට අධ්‍යාපනය දෙන්න කියලා ඌට මේ ගමේ කට්ටියට පේනවා. සෝවියට් මේ නීතියට කවුරු හරි පටහැනි වෙනවා නම් කවුරු හරි අත උස්සන්න කියලා. ඊට පස්සේ කවුරුවක්වත් කතා කරන්න ගියේ නැහැ. ඊට පස්සේ මේකේ ඊළඟට වෙන්නේ ඊට පස්සේ මේ ගමේ එක මිනිහෙක් කිව්වා හරි කමන්නේ උඹලට බැලුම් උගන්නපන්. ඉතින් අපිට මොකෝ ඉගෙනුවත් එක නැත් එකයි කියලා. ඊට පස්සේ කොහොමද ගමේ මිනිස්සු කැමති වෙනවා. ඊට පස්සේ මේකට හොඳ ස්ථානයක් හොයාගන්න ඕනේ. මේකට ස්ථානයක් හොයාගන්න ඉස්සෙල්ලාම ගමේ කට්ටිය ඉල්ලනවා බායිලාගේ අශ්වගාලක් තියෙන. බායි කියන්නේ ඒ රුසියාව වශයෙන් කියනවනම් පෝසතාගේ බායිලා කියන්නේ සාමාන්‍ය පෝසත්. මේ කෝටිපතියෝ වගේ එහෙම ඒ රටේ ඒ භාෂාව හැටියට ඒ බායිලා කියන පෝසත්තු වංශකාරයෝ. අශ්වගාලක් තියෙනවා කන්ද උඩම. මේ කන්ද උඩම ඒක අශ්වගාල සුද්ධ කරලා මේ හදුවා ඉස්කෝලයක් විදියට. ඒකට දුවිෂන් මේ වැඩ කරන ගමන් ඊට පස්සේ ගමේ මිනිස්සු ගමේ ළමයිනු එක්ක අල්පනයිනුත් යනවා. ඊට පස්සේ කොහම රෑ බෝ වෙනකන් කට්ටිය වැඩ කරනවා. ඊට පස්සේ අමු ගොම ගේනවා. මොකද සීත කාලේ ඉන්නේ. කොහොම හරි මේක වෙන්නේ නැති කොහම අගෝස්තු සැප්තැම්බර් වගේ කාලෙක තමයි මේක මේ ඉස්කෝලේ පටන් ගන්න නැති. මොකද ජනවාරි මාස සීත කාලේ ඉන්න නිසා. ඊට පස්සේ ඔහු වියලි ගම ගෙන කට්ටියම ගේනවා. ඊට පස්සේ මේක අනිත් ළමයි ඔක්කොම යනවා රෑ බෝ වෙනද. හැබැයි අල්තිනයි විතරක් ඔහු ඉන්නවා. මොකද අම්මා තාත්තලා නැහැනේ. ඒකින්ද කවුරු බයින කෙනෙක් නැහැ. නමුත් ඇගේ අම්මා මේ නැන්දා හැමයට තරහ වටු කරන කෙනෙක්. මම ඉස්සරහට කියන්නම්. ඊට පස්සේ මේ අල්තිනයි හැම වෙලාවෙම මේ ගේනවා ඔය ගිනල්ලා උරු කිරෙව්වා සම්පූර්ණ ඉස්කෝලේ. ලස්සන ඉස්කෝලේ හදාගත්තා. ඉස්කෝලේ ලොකු ෆොටෝ එකක් සාමාන්‍ය ෆොටෝ එකක් එල්ලුවා. ඒක ලෙනින්ගේ ෆොටෝ එක තමයි එල්ලුවේ. මොකද ඒක එල්ලුවේ දුවිෂන්. ලෙනින් කියන්නේ කවුද කියලා උඹලා දන්නවා. ඉතින් මේ ඉස්කෝලේ කොහොමද පටන් ගත්තා. පහවදා ළමයි එකතු කරන ගමන් ආවේ. එදාට අල්තිනයි ගෙදරින් එච්චර කැමති නෑ. මොකද අල්තිනයි කියන්නේ මේ ගෙදර වැඩකාරියක් වගේ වැඩ ගන්න මේ
කාන්තාවක් පොඩි කෙල්ලේ. ඉතින් නැන්දා එච්චර කැමැත්තක් දැක්ුවේ නැහැ. ඉඳා නැන්දා කොහමද දුවිෂන් ගුරුතුමාගේ එකට ගොඩ වුණා. ඊට පස්සේ දුවේ මේ නැන්දාගේ මහත් ඇවිල්ලා තමයි ඊට පස්සේ එයාට තරවතු කරලා ඕනි දෙයක් කළා මේ කෙල්ලට උගන්නපන් කියලා අවසානයේ කෙල්ල යවුවා මේ දුවිෂන් එක්ක. ඊට පස්සේ ඔහොම ඉගෙනගෙන කාලයක් ඇද්දි ඊට පස්සේ මේ අල්තිනායි ඉගෙන ගන්නකොට නැන්දා එච්චර කැමැත්තක් තිබ්බේ නැහැ. ඊට පස්සේ අල්තිනායි මේ බලෙන්ම මිනිහෙට බන්දලා දෙන්න හැදුවේ. ඒ කියන්නේ තවත් සල්ලාල පිරිමිට විකුණලා. ඒකට එයාගේ නම තමයි රතුමූණා. ඒ රතුමූණා කොහොම හරි එක දවසක් මේ අල්තිනායි ඉස්කෝලේ ඉඳලා ගෙදර ඉස්කෝලේ ඇරිලා ගෙදර එද්දි ලොකු වාස්පියෝ දෙන්නේ නවත්තලා හිටියා. ඒ වගේම හොඳ දැඩි මනුෂ්‍යෙකුත් හිටියා. එදා කවදාවත් නැතුව නැන්දාගේ මාර ලස්සනට විතර කතා විලාසයක් තිබ්බා. ආයෙන්න මගේ දුවේ කියලා ඉතින් මේ අල්තිනායිට කතා කරා. ඉතින් අල්තිනා දැනගත්ත මොකක් හරි තමයි කියලා. ඊට පස්සේ ටික දවසක් ගියාට පස්සේ මේක දැනගත්තා දුවිෂන් ගුරුතුමාත් දැනගත්තා. ඊට පස්සේ ගමේ මිනිස්සු දැනගත්තා මේ කෙල්ල පොද අවුරුදු 14ක වගේ කෙල්ලෙක් තමයි මේ අල්තිනායි කියන්නේ. ඒ වගේ සල්ලාලයට දුන්නා කියන්නේ ඒ කෙල්ලගේ ජීවිතය සම්පූර්ණයෙන්ම අඳුර වෙනවා කියලා මේක දුවිෂන් ගුරුතුමා දැනන් හිටියා. ඊට පස්සේ පවුදා ඉස්කෝලේ ගියාට පස්සේ දුවිෂන් ගුරුතුමා ගියා ඉන්න මේ නැවතිලා ඉන්න ජීවත් වෙලා ඉන්න තැන. එයා ජීවත් වෙලා ඉන්න තැන දුවිෂන් ගුරුතුමා ඉන්න තැන මොකද මේ වයසක ගෑනු කෙනෙක් ඉන්නේ. නමුත් කොහොම හරි ඒකට කැමති වෙනවා. ඊට පස්සේ එක්තරා දිනයක මේ රතුමූණයි තවත් දෙන්නේ තුන් දෙනෙක් අරගෙන මේ දුවිෂන් ගුරුතුමාට ගහලා කොහොම හරි බලෙන්ම අල්තිනායිගේ මේ කියන්නේ නැදුවා. ඊට පස්සේ කොහොම හරි දුවිෂන් ගුරුතුමාට විරුද්ධ වුණා. විරුද්ධ වුණ නිසා දෙන්නේ තුන් දෙනෙක් එකතු වෙලා මේ දුවිෂන් ගුරුතුමාට ගැහුවා කැඩෙන්නම. ඊට පස්සේ මේ දුවිෂන් ගුරුතුමා උඩක් අමාරු වුණා ඒවලේ. ඊට පස්සේ කොහොම රතුමූණා එකන් ගියා මේ ඔහුගේ ගෙදරට. කොහොම හරි එදා නැන්දත් මේකට හවුල්. ඊට පස්සේ මෙයාගේ නම රතුමූණා මේ වැඩේට. ඊට පස්සේ මේ රතුමූණා ගිනිච්චේ මේ ඔය කුඩාරමකට. එතන තියෙනවා ඔහු මීට කලින් ගෙන්නපු ගෑනු කෙනෙකුත් ඉන්නවා. එයා කළු ගැහණු කෙනෙක්. ඇයි කිසිම සද්දයක් බාධයක් නැහැ. ඇය කාමරයකට දාලා හඬා හිටිය දවස් 3ක්ම. ඊට පස්සේ කෑම දුන්නට ඒක ගත්තේ නැහැ. ඊට පස්සේ මේ දුන්නට කිසි කැමැත්තකින් ආව නෙමෙයිනේ. ඊට පස්සේ ඇය අධ්‍යාපනයට ගොඩක් කැමති කෙනෙක්. ඊට පස්සේ කොහොම හරි සුවෙලා දුවිෂන් එනවා. ඊට පස්සේ එනවා ඩ්‍රාමා බටයෝ දෙන්නෙකුත් එක්ක තමයි ඊට පස්සේ එන්නේ මේ අල්තිනායි හොයාගෙන. ඊට පස්සේ අල්තිනායි හොයාගෙන යනකොට කොහොම හරි හම්බ වෙනවා. එදා රතුමූණා නිදාගෙන හිටියේ බලෙම කුඩාරමට පැනලා. ඊට පස්සේ මේ අල්තිනායි ඉන්න තැනට පැනලා ඊට පස්සේ රතුමූණා අතරන් උඩ ගන්නවා. ඊට පස්සේ අල්තිනායි ඇස්පෑ පිට තියාගෙන ඔහු යනවා. ඊට පස්සේ මේ රතුමූණා ගෙදර හිටපු තනින් ගෑනු කෙනා ඇය ඉඳලා තියෙන මෙච්චර කාලෙ මේ කැමැත්තකින් නෙමෙයි. ඊට පස්සේ මේ ඔබට සාප වේවා කියලා කෑ ගහනවා අර ගම බටෝ ගිනියද්දි රතුමූණා. ඊට පස්සේ මේ කතාව ඊළඟට යන්නේ මේ දුවිෂන් ගුරුතුමා කිව්වා නගරෙට දැන් අනාථ දරුවන්ට වෙනම උගන්වන්න රුසියාවු වෙනම පාසලක් ලොකු ඉස්කෝලේකට යවන්න දුවිෂන් ගුරුතුමා ඔක්කොම සංවිධානය කරලා තිබ්බේ. ඊට පස්සේ අය අන්තිමට කෝච්චියක් නැග්ගුවා. ඊට යන්න ඉස්සෙල්ලා පොප්ලර් ගස් දෙයක් හිටපුවා පාසල ගාව. එතන ලස්සන දියපාරකුත් තිබ්බා. දියපාරක් වෙනම හදලා පොප්ලර් ගස් දෙයක් හිටවලා ඊට පස්සේ අය යවුවා නගරේ ඉස්කෝලේකට. ඊට පස්සේ කොහොමේ කාලයක් ඇදී හැමෝම ගිහලා ඇය හොඳට ඉගෙන ගත්තා. ඊට පස්සේ සෝවියට් යුද්ධය ආවා. ඒ යුද්ධය ආපු වෙලාවේ මේ සාමාන්‍යයෙන් කොහොම හරි මේ දුවිෂන් ගුරුතුමාත් ඒ යුද්ධයට සහභාගී වුණා මේ පොතේ හැටියට. ඊට පස්සේ ඉස්කෝලේ කියන්නේ දැන් අවුරුදු ගාන කොටස අවුරුදු 20ක විතර පස්සේ 20 15ක විතර පස්සේ ඇය යනවා ඊට පස්සේ ගම බලන්න. යන්නේ ඉස්කෝලේ බලන්න. පොප්ලර් ගස් දෙක පොඩි පොප්ලර් ගස් ටිකක් හිටපුවා දුවිෂන් ගුරුතුමා තුයි ඇය එකතු වෙලා හිටපු පොප්ලර් ගස් දෙක දැන් ලොකු ගස් දෙයක් වෙලා. ඒ වගේම ඉවිච්ච ඉස්කෝලේ දැන් නැහැ. හැබැයි එතනට හොඳයි ලස්සන ඉස්කෝලයක් දැන්පත් වෙලා. ඉතින් හරි ලස්සන කතාවක් මේක. උගලෝ මේක මිට වඩා තියෙනවා. මේක මම සාරාංශයක් විතර කිව්වේ. මේක හරි මේ උගලෝ කියවලා බලන්න ඕනේ මේක හරි රසයක් ගන්න. ඒ නිසා උගලන්ට මේ වගේ ලතාවල් ලස්සන පොතක් තියෙනවා. මේ චිංගිස් සයිත් මාර්මිතින් රචිත පොතක් තමයි ජැමිලා. එහෙනම් අපි ගිහිල්ලා එන්නම් ඊළඟ වීඩියෝ